ඉතින් මම අද පෙන්නන්න යන්නේ මම 2024 ගත්ත ස්කූල් බඩු. ඉතින් මම මුලින්ම ගත්තේ ලබූබු බෑග් එකක්. ඉතින් ඒක නම් හරිම කියුට්. ගොඩාක් ඉඩක් තියෙනවා. මේක රුපියල් 2000 ගණන් තමයි උනේ. ඉතින් මේ වගේ අපිට ෆ්‍රී පර්ස් එකකුත් හම්බ වෙනවා. ඇතුළේ ගොඩාක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. පිටිපස්සේ තියෙන හොර සාක්කුවක්. ඉතින් මේකට ඔයාලට හොර දේවල් ගොඩාක් දායන්න පුළුවන්. ඊළඟට මම ගත්තේ විනිවිද පේන ලස්සන පර්ස් එකක්. මේකේ නම් කීටක් එකකුත් තියෙනවා. ඉතින් ඒක නම් ගොඩාක් ලස්සනයි. ඉතින් මේක නම් රුපියල් 400ක් තමයි උනේ. ඊළඟට මම ගත්තේ පර්පල් කලර් වෝටර් බොටල් එකක්. ඉතින් මේක රුපියල් 1080ක් වුණා. දම් පාටින් තමයි මම ගොඩාක් බඩු ගන්න හිතන් ගියේ. ඊළඟට මම ගත්තේ ලස්සන කියුට් පේන් ටිකක්. මම මුලින්ම ගත්තේ අඩිරුල. මේක රුපියල් 50ක්. මේකත් රුපියල් 50ක්. මේ වෝටර් පෙන් එක නම් රුපියල් 150ක් වෙනවා. මේ හෙලෝ කිටි පෙන් එක රුපියල් 150යි. ඒක නම් ගොඩාක් කියුට්. ඊළඟට ඉතින් මම ගත්ත මෙන්න මේ මාළු වගේ පෙන් එක. ඒකත් හරිම කියුට්. ඊළඟට මම ගත්ත මෙන්න මේ බබල් නෝට්බුක් එක. ඒක මම මගේ දේවල් සහ එක ලීසා බ්ලැක්පින් වගේ ඒ වගේ දේවල් තමයි මම ලිව්වේ. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඊළඟට ඉතින් පිට කවර් දාගන්න තමයි තිබ්බේ පොත්වලට. ඒකත් ඉතින් මේ විදිහට මම දාගත්තා. ඊළඟට ගත්තේ මෙන්න මේ ලස්සන හයිලයිට් සෙට් එක. මේකේ හයිලයිට් 6ක් තියෙනවා. ඉතින් මේක රුපියල් 600ක් වෙනවා. මෙන්න මේ කැම්පේට් එක ගත්තා. ඔයාලා දැකලා තියෙන ලින්ජා හටෝරි කාටුන් එක. අන්න ඒකේ චරිත ටික තමයි මේකේ නම් ඉන්නේ. ඒක නම් ගොඩාක් කියුට්. මම ඔයාලට ඇතුළ පෙන්නන්නම්. මේ විදිහට ගොඩාක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේකේ. මේ පර්ස් එකේ ඉතින් ගොඩාක් බඩු දාගන්න ඉඩ තියෙනවා අපිට. මේක නම් හරිම කියුට්. ඊළඟට ගත්තේ මෙන්න මේ මකන එක. මේක නම් රුපියල් 100ක් වුණා. මේකේ කුරෝම ඉන්නේ. මෙන්න මේ පෑන ඇතුලේ බබල්ස් තියෙනවා. ඒක නම් හරිම කියුට්. මෙන්න මේ දම්පාට හයිලයිට් එකක් ගත්තා. මේ වියන්න ක්‍රීම් එක. මේක ෆේස් වොෂ් එකක්. මේක මම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් තමයි ගත්තේ. ඊළඟට ගත්තේ මෙන්න මේ BB ක්‍රීම් එක. ඒක වගේ හැම සමේ වර්ණයට අනුව තමයි ගන්න ඕනේ. රුපියල් 395ක් වුණායි ක්‍රීම් එක. ඊළඟට මෙන්න මේ කීටැක් ටික මම ගත්තා. මේක ලබූබු එක. මේක රුපියල් 200 ගාණක් තමයි උනේ. ඊළඟට මෙන්න මේක මම හිතන්නේ ඒකට මොකක් හරි වීම් එකක්. ඒක 125යි. මේ චූටි බවුවල රුපියල් 100යි. මෙන්න මේ කන්නඩිය ගර්ල්ස්ට වගේ නම් ගොඩාක් හොඳයි. මේක රුපියල් 100යි. මේ කුරෝමි කුරියර් එකත් මම හිතන්නේ ඒක රුපියල් 100 ගාණක් තමයි උනේ. මේ බ්‍රේස්ලට් කරන එක නම් මරු. මේක ඇතුලේ ගයිස් ගොඩාක් තියෙනවා බ්‍රේස්ලට් හදන්න පුළුවන් බෝල. මේක රුපියල් 595ක් වුණා. මම ඔයාලට මේක ඇතුලේ පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඒක ඇතුලේ. මම ගත්ත ඊළඟට මේ වගේ ජපන් පර්ස් එකක්. සල්ලි දායන්න එහෙම ලස්සන ගොඩාක්. ඉතින් මේක රුපියල් 100 ගාණක් තමයි උනේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එකට හිතන දේ ලයික් කරලා කමෙන්ට් කරන්න. බායි එහෙනම්.